ඔන්න ඉකෝමත් එක කාලෙක ලස්සන ගමක ජීවත් වුණා චූටි කියලා හරිම දුප්පත් ගෑනු ළමයි. චූටිගේ අම්මයි තාත්තයි පැදුරු වියලා ඒව විකුණලා හම්බෙන සොච්චම් මුදලින් තමයි එදා වේල හොයාගත්තේ. අද නම් මේ පැදුරු දෙක වියාගන්න බැරි වෙයි අපේ මහත්තයා. උදෙන්ම කමලක්ක කතා කරා නෙවෙයි කැවුම් වගේක් හොයාගන්න තියෙයි කියලා. නැත්තම් මෙලහටත් මේකේ වියලි ඉවරයි නෙවෙයි. එහෙම කියලා බේරන්මලියෝ අද කීයට හරි මේ පැදුරු දෙක වියලා ඉවර කරන්න බැරි වුණොත් අද රැට බඩගින්න තමයි ඉන්න වෙන්නේ. හාල් ටිකක් ගන්නවත් අතේ කීයක්වත් නැහෙනි. කෝරන්මලියෝ කෙල්ල අන්න අර යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න කියලා ගියා. දැන් ආපුවම කන්න දෙයක් තියෙයිද රන්මලියෝ කෙල්ලට? උදේ කමලක්කලා දිහා හදපු කැවුම් වලින් ටිකක් දුන්නා. මං ඒක අරන් තිබ්බ කෙලියපුවම කන්නේ නැත. අපේ මහත්තයක් එකක් කන්න ගිහි. පව්වනේ මගේ පොඩි එකී. කවදා රහට කෑම ටිකක් වියලා දෙන්න පුළුවන් වෙයිද දන්නේ. ඔන්න තව ටිකකින් ඇවිත් බඩගිනී අම්මා කියයි. කෙලිගේ උපන්දිනේ ළඟ එනවා. මෙදා පාරවත් හිතන් ඉන්නේ මං පොල් ටිකක් කඩන්න යන්න කියලා. නැත්තම් මෙදා සැරෙත් කෙලීට මොකෝවත් තරම් දෙන්න බැරි වෙයි. අනේ ගවුමක්වත් තරම් දෙන්න ඕනේ. ගිය අවුරුද්දෙත් හොඳටම ඇඬුවා. සූකිරි පුතාලට එහෙම හම්බුන තෑගි දැකලා. තාම පොඩි දරුවනේ. අපේ නැති බැරිකම් ඒ දරුවට තේරෙන්නේ නෑනේ. අනික අපේ කාලකන්නිකමට ඒ දරුවමක් කරන්නද? මේ දවස් ටිකේ ටිකක් මහන්සියලා වැඩිපුර පැදුරු ටිකක්වත් තියාගන්න ඕනේ. ඉස්සර වගේ දැන් පැදුරු විකිනෙන්නෙත් නෑනේ. කෙල්ලට කිරිබත් ටිකක්වත් උයලා දෙන්න ඕනේ. අම්මේ මට බඩගිනි. අනේ මගේ චූටි ආවද? කෝ එන්න බලන්න මෙහාට. අම්මේ මට බඩගිනි. අන්න මේසෙ උඩ කැවුම් වගේක් තියෙනවා. අප්පොච්චිටත් දීලා කන්නකෝ. අනේ අම්මේ බත් නැද්ද? අනේ චූටි තාම බත් ඊවේ නෑනේ. අප්පොච්චි තව ටිකකින් හාල් ගෙනාවම බත් උයලා පොල් සම්බෝලයක් හදලා කන්න දෙන්නම්කෝ. ඔහේ මේ වහින්න නැවලේ කොහේ යන්නද? එළියට බැස්සේ. වැස්ස බල ඉඳලා හරියන්නේ නෑ රන්මලියෝ. එහෙම උනොත් රැට කන්නත් නැති වෙයි. මන් මේ ටික ටවුම පැත්තට ගිහින් විකුණගෙන එන්නම්කෝ. ඉතින් ඔන්න චූටිගේ තාත්තා පැදුරු දෙකක් අරන් ටවුමට යන්න පිටත් වුණා. ඉතින් කොහොම හරි පැදුරු දෙක විකුණලා හාල් අරන් රැ වෙලා තමයි චූටිගේ තාත්තා ගෙදර ආවේ. දුවේ චූටි මෙහෙට එන්නකො පුතේ. එයි තාත්තේ. ඔන්න මම මගේ දුවට පැණිවඩලු ගෙනාවා. දුව කන්න ආසයිනේ පැණිවඩලු. අම්මටත් දීලා කන්නකෝ. නියමයිනේ. මං ආසම කෑම තමයි පැණිවලලු කියන්නේ. අම්මේ එන්නකෝ. මොකද චූටි මේ කෑ ගහන්නේ? මෙන්න අම්මේ මේ පැණිවලලු. මේ කොහෙන්ද චූටි මේ? අප්පච්චි ගෙනාවේ. අම්මත් කන්නකෝ. කොහෙන්ද මේවා කරන්න සල්ලි? අද පැදුරු දෙක ගත්ත මහත්තයා ටිකක් වැඩිපුර ගාණක් අතට දුන්නා. බඩු ටික අරන් සල්ලි ටික ඉතුරුන හින්දා පැණිවලු දෙකක් ගෙනාවා චූටි කන්නාස හින්දා.
මේ විදිහට කඩචෝරු වලට වියදම් කරන්න එපා අපේ මහත්තයා. කෙලිගේ උපන්දිනත් ළඟ ළඟම එනවනේ. කීයක් හරි වැඩිපුර එකතු කරගන්න ඕනේ. නැත්තම් ගිය පාර වගේ කෙලියට මොනවද දෙන්න බැරි වෙයි. අම්මේ මේ සැරේ උපන්දිනේට මට අලුත් ඇඳුමක් හම්බෙනව නේද? හා මේ සැරේ උපන්දිනයට මගේ දුවට ලස්සන ඇඳුමක් අරන් දෙන්නම්කෝ. අනේ නියමයිනේ. මටත් අලුත් ඇඳුමක් හම්බෙනවා. මම යාළුවෝ හැමෝටම කියනවා එයාලට විතරක් නෙමෙයි මටත් තෑගි හම්බෙනවා කියලා. අම්මේ එතකොට අපි කිරිබත් හදලා කේක් එකක් ගේනවද? ඔව් මන්දුවට කිරිබත් හදලා දෙන්නම්කෝ. මන්දුවට කේක් එකක් ගෙනත් දෙන්නම්කෝ. අනේ මගේ හොඳ අම්මයි අප්පච්චි. මම්මගේ යාළුවෝ හැමෝටම කතා කරන උපන්දිනේ දවසට. මේ සැරේ නම් යාළුවෝ මට විහිළු කරන එකක් නෑ දුප්පත් කෙල්ල කියලා. ඉතින් චූටි නම් හිටියේ උපන්දිනේට හම්බෙන දේවල් ගැන මතක් කර කර ඇඟිලි ගණන් කර කරමයි. ඒත් රම්මලී මාතුපාලයි හරි හැටියේ මහන්සි වුණත් චූටි ඉල්ලපු දේවල් අරන් දෙන්න තරම් සල්ලි හොයාගන්න බැරි වුණා. ඉතින් වැඩිපුර සල්ලි ටිකක් හොයාගන්න ඕන හින්දා මාතුපාල පොල් වතු වල පොල් කඩන්න ගියා. ඉතින් මෙහෙම ගියපු දවසක පොල් ගහකින් වැටිලා මාතුපාලගේ කකුලක් කැඩුනා. අනේ අම්මේ අප්පච්චිට හොඳ වෙයි නේද? මට බයයි අම්මේ. බය වෙන්න එපා දුවේ. අපි අප්පච්චිට බෙහෙත් බැන්දානේ. වෙද මහත්තයා කීව විදිහට ආවතේව ටික කරා නම් ඉක්මනට හොඳ වෙයි. අනේ රන්මලියෝ දැන් කොහොමද අපි කෙල්ලට ඇඳුමක්වත් අරන් දෙන්නේ? කොච්චර ආසාවෙන් උඩ පැන පැන හිටියද? පව් කෙල්ල මගේ කාලකන්නිකම. අනේ මගේ කෙල්ලට ආසාවට උපන්දිනේ සමර ගන්න බැරි වුණානේ. ඔහේ කලබල නොවි ඉන්නකෝ. මම මොකක් හරි කරන්නම්කෝ ඒකට. මං උදේ තවමට ගිහින් කඩේකින් අහලා ආවේ ගැන. ඒ කඩේ මුදලාලි කීව පම්පැදුරු 10ක් ඕන කියලා. ඒ ටික හදලා ගත්තනම් අපිට කාසි ඇති වෙයි කෙලිට ඇඳුමක් ගන්නයි ඔහේට වෙදකම් කරන්නයි. ඔන්න ඉතින් රම්මලී එවලින්ද ටවුමි මුදලාලි ඉල්ලපු පැදුරු ටික වියන වැඩේ පටන් ගත්තා. මාතුපාලට ඕන බේත් ටිකයි චූටි උපන්දිනේ ළඟ ළඟම එන හින්දා රම්මලී මහන්සියෙන් නොතකාම රැයක් දවාලක් නැතුව දවස් දෙකක් මහන්සි වෙලා පැදුරු 12ක්ම වියලා ඉවර කරා. චූටි මෙහෙට එන්නකෝ. ඇයි අම්මේ? පුතේ මම මේ පැදුරු ටික දීලා එන්න ටවුමට යනවා. ඔයා අප්පොච්චවත් බලාගෙන පරිස්සමට ගෙදරට වෙලා ඉන්න ඕනේ. මම එනකන් කොහෙවත් යන්න එපා හොඳේ. හා අම්මේ මං ඉන්නම්. අම්මා පරිස්සමට ගිහින් එන්නකෝ. ඔන්න ඉතින් රන්මලිත් වාහනයකට හැප්පුණ නිසා ඇයගත් කකුලකුයි අතකුයි කැඩිලා ලෙඩ ඇඳට වැටෙන්න සිදු වුණා. අනේ මන්දයි මේක නම් අපේ කාලකන්නිකමමයි. ගෙනිච්ච පැදුරු ටිකක් ඉරිලා සීසීකට විසි වුණා. ඒ මදිවට මගේ අතකුයි කකුලකුයි දෙකම කැඩුණා.
මට දුක අපේ පොඩි එකී ගැන. උපන්දිනේට තෑගි දෙන එක කෙසේ වෙතත් කෙලිට කන්න දෙන්නවත් විදියක් නෑ නේද දැන්. අනේ මන්දරන් මලියෝ අපිට මොන හෙන හුරාපාත් වෙලාද කියලා. අම්මේ අප්පච්චි මෙන්න මම කොසගේ අතැඹුවා. අම්මයි අප්පච්චි මේක කාලා බෙහෙත් ටික බොන්නකෝ. අනේ කොහෙන්ද දුවේ කොස්? අනේ මගේ මැනික ඊවද? අනේ මට සමා වෙන්න මගේ මැනික. අපි නිසා මගේ දුවට දුක් විඳින්න උනානේ. ඒ ගැන හිතන්න එපා අම්මේ. මේ ටික කාලා බෙහෙත් ටික බීලා අම්මයි අප්පච්චි හොඳ වෙලා ඉන්නකෝ. මගේ දුව කෑවද කෑම? තාම නෑ අප්පච්චි. මගේ දුවත් කන්නකෝ කාලා ඉන්නකෝ මගේ දුවේ. ඔන්න ඉතින් ඔය විදිහට දවස් දෙක තුනක් ගෙවිලා ගියා. ඔය විදිහට දවස් ගෙවෙද්දි ගෙදර තිබුණු මුදල්, හාල්, පොල් හැම දෙයක්ම අඩු වෙමින් තමා තිබුණේ. ඔන්න ඉතින් චූටි තීරණය කරා අම්මා කලින් වියලා තිබුණු පැදුරු දෙකත් අරගෙන ටවුමට ගිහින් විකුණන් යන්න. දුවේ මේ කොහෙ යන්නද ලෑස්ති වෙලා ඉන්නේ? මායි සඳනේ ටවුමට ගිහින් එන්න කියලා අම්මේ. ඒ මොකටද දුවේ? අම්මා කලින් වියලා තිබ්බ පැදුරු දෙක විකුණන් ගෙදරට හාල් පොල් ටිකක් ගේන්න. මගේ දුවට ඕවා කරන්න බෑ දුවේ. ඔයා තාම පොඩීනේ. අප්පච්චි කලබල නොවී ඉන්නකෝ. මට පුළුවන්. සඳුනොත් ඉන්නවනේ තනියට. මම එහෙනම් ගිහින් එන්නම්. පරිස්සමින් ගිහින් එන්න මගේ මැනික. බුදු සරණයි. අනේ පරිස්සමින් මගේ දුවේ. ඔන්න ඉතින් චූටිය සඳුනුයි ටවුමට ගිහින් අහපු පළවෙනි කඩෙන්ම මේ දෙන්න ගෙනාපු පැදුරු දෙක වැඩි මුදලකට ගත්තා. ඉතින් චූටිය සඳුනුයි හරිම සතුටින් මගදී හම්බෙන කඩේකින් ගෙදරට ඕන කරන බඩු ගන්නම් කියලා හිතාගෙන ආපහු ගෙදර එන්න පිටත් වුණා. ඉතින් මේ එන අතරමඟදී වයසක වැරහිලි වෙලා හිටපු ආච්චි කෙනෙක් බිම වැටිලා ඉන්නවා දැකපු චූටිය සඳුනුයි එතෙන්ට ගියා. ආච්චි මොකද උනේ? ඇයි ආච්චි මේ බිම බුදියාගෙන ඉන්නේ? අනේ දුවේ මට හරිම අමාරුයි. මට දවස් ගානකින් කන්න බොන්න නෑ. කාගෙන් ඉල්ලුවත් එයාලා මාව බැනලා එළව ගන්නවා. මට නැගිටලා ඉන්න පණක් නෑ දුවේ. ආච්චි දැන් බය නොවී ඉන්නකෝ. ඔන්න මේ වයසක ආච්චි ගැන දුක හිතුණු චූටි සඳුන්ට කීවා කඩේට ගිහින් ආච්චිට කන්න කෑම එකකුයි වතුර බෝතලයකුයි ගේන්න කියලා. ඉතින් එහෙම කියලා සඳුන්ව කඩේට යවලා චූටි ආච්චිගේ තනියට ආච්චි එක්ක හිටියා. ඉතින් ටික වෙලාවකට පස්සේ සඳුන් කෑමයි වතුරයි අරන් ආයිමත් ආච්චි හිටපු තැනට ආවා. ආච්චි මේ කෑම එක කාලා මේ වතුර එක බොන්නකෝ. එතකොට ඔයාට ආයමත් කලින් හිටිය වගේ ඉන්න පුළුවන් වෙයි. අනේ බොහොම ස්තුතියි දුවටයි පුතාට. ගොඩක් පින් සිද්ධ වෙනවා. ආච්චි දැන් කෑම එක කාලා ආයමත් හිටිය වගේ නැගිටලා ඉන්නකෝ. අපි එහෙනම් ගිහින් එන්න. දුවේ මේ පැන්සල තියාගන්න. මේක නිකම්ම පැන්සලක් නෙවේ. මැජික් පැන්සලක්. දුවට ඕන දෙයක් ලියලා ඒක හිතින් ප්‍රාර්ථනා කරන්න. එතකොට ඒක දුවට වෙලෙම ඉෂ්ට වෙයි. ගොඩක් ස්තුතියි ආච්චි. ආච්චි එහෙනම් පරිස්සමින් ඉන්නකෝ. අපි ගිහින් එන්න. දෙන්නම එහෙනම් පරිස්සමින් යන්න. දෙවි පිහිටයි. ඔන්න ඉතින් ආච්චි දුන්නු පැන්සලත් අරගෙන චූටිය සඳනුයි දෙන්නම මගදී හම්බුණු ඉතුරු සල්ලි වලින් ගෙදරට ඕන කරන බඩුත් අරගෙන ගෙදර එන්න පිටත් වුණා. පුතාලා ආවද? ඔව් අම්මේ.
අපි ආවා. ගෙදරට ඕන කරන බඩු වලින් ටිකක් ගන්න පුළුවන් වුණා. ඇයි පුතේ ඒ පැදුරු දෙකම විකුණ ගන්න බැරි වුණාද? නෑ අම්මේ, පැදුරු දෙකම විකුණා. අපි ටවුම ඉඳන් එද්දි වයසක ආච්චි කෙනෙක් හම්බුණා. ඉතින් සඳනුයිමයි ඒ ආච්චිට කෑම එකකුයි වතුරෙකුයි අරන් දුන්නා. පව් අම්මේ ආච්චි. අනේ මගේ කෙලී හරීම කරුණාවන්තයි. එහෙම තමා පුතේ ඉන්න ඕනේ. අපිට ඔය දවස් දෙක තුනකට කන්න කෑම ඇති වෙයි. ඊට පස්සේ මම පුළුවන් විදියට වැඩපලක් කරන්නම්කො මගේ පුතේ. ඒක නෙමේ පුතේ. ඔයාගේ අතේ තියෙන පැන්සල මොකද්ද පුතේ? මට කියන්න බැරි වුණානේ ගැන අප්පච්චි. අපි අර කෑම එකක් දුන්න ආච්චි තමයි මට මේක දුන්නේ. මේක මායා පැන්සලක් කියලා තමයි ඒ ආච්චි කීවේ. මායා පැන්සල? ඔව් අම්මේ. මේකෙන් මොකක් හරි ලියලා ඒක ප්‍රාර්ථනා කරාම ඒක ඉෂ්ට වෙනවා කියලා තමයි ඒ ආච්චි නම් කීවේ. ඔන්න ඉතින් අම්මටයි තාත්තටයි විස්තරේ කියලා චූටි පොතක් අරන් අම්මටයි තාත්තටයි සනීප වෙන්න කියලා ලියලා ප්‍රාර්ථනා කළා. ඉතින් හැමෝම පුදුම කරගෙන ඒ වෙලේම රන්මලීටයි මාතුපාලටයි සනීප වුණා. ඉතින් ඊට පස්සේ චූටිලාට ඕන කරන හැම දෙයක්ම මේ පන්සලෙන් ලියලා ප්‍රාර්ථනා කරා. එදා ඉඳන්ම ඉතින් මේ පවුලට කිසිම අඩුපාඩුවක් තිබුණේ නැහැ. චූටි උපන්දිනෙත් ඉතින් ජයටම සමරුවා. ඊට පස්සේ ඉතින් චූටි අම්මයි තාත්තයි එක්ක හරිම සතුටින් ජීවත් වුණා.